යට ගිය දවසද හැමින් ලංකාදීප රාජ්‍යය විචාලා වූ සිරිමත් මහපැරකුම්බා නරේන්ද්‍රයානෝ මෙසේ සිතන්නට වූවා. මාගේ ජන්ම භූමිය වන සිරි ලංකාදීපය තුන් ලෝකාග්‍ර වූ අප ගෞතම බුදුපියාණන් වහන්සේ ගේ කේශ ධාතුය අකුධාතුය ග්‍රීවා ධාතුය දටා ධාතුය පාත්‍රා ධාතුය පටි ධාතුය යන මේ පූජා වස්තුන් හටත් සුවාසු දහසක් වූ ධර්මස්කන්ධය හටත් නිත්‍යාධාර බැවින්ද නොයෙක් මණිමුක්තාදී වස්තුන් හටත් උත්පත්තිස්පාන බැවින්ද විශිෂ්ටයි සම්මත වටිනාකමින් උසස්ය භූමි ප්‍රමාණය නම් මිතා කුඩාය එහෙත් මාපිය රච්චුරුවෝද මයිල් රජ තෙමේද මේ කුඩා භූමියේ එක්සේසත් නංවන්නට අපොහොසත් දැන් මනුෂ්‍යයන්ගේ ආයුෂ ප්‍රමාණය ඉතාමදය හැම දෙනාම ඒකාන්තවමා මෙලොව අතහැර යන්නා හුයා එසේ හෙයින්නා මා විසින් බලා පොරොත්තු විය යුත්තේ නොනැසී කප්හිම් කොට පවත්නා කීර්ති ශරීරය හෙවත් ගුණ ශරීරයමයි පෙරවිසූ වීරයම් මහත් වික්මිත විස්කම් දස්කම් කලෝය ආශ්චර්ය අද්භුත දේ කලෝය ඔවු නොවුන් ලද මනුසත් බවයේ පල ලැබුවෝය ක්ෂත්‍රීය වංශයෙන් උපන්මා ක්ෂත්‍රියන්ට සුදුසක් නොකලේ නම් මාගේ වංශය තෙමේ හිස්වන්නේයා එබැවින් මේ මොහොතේ පටන් නොබා ඉදිරියට යමින් ලංකාදීපයේ රාජ්‍යත්වයට පත්මා මුළු රටමා එක්සේසත් නංවන්නට පොහොසත් වෙමින් එසේ අධිෂ්ඨාන කළ අප මහපැරකුම්බා නරේන්ද්‍ර සිංහයාණන්ගේ සැබෑ වීර ක්‍රියාකාරකම් මොනවට විග්‍රහ කරම්දා පොළඟ කුලෙන් පැමිණි මෙ පැරකුම් නරනිදු දෙරණ සුලත උනග අනග දෙසෙයි බැලුම් ලියුපියෝරු කිවිඳුන් වෙත වළඟ නැගුම් නම් සෙනෙහස නුරා යුදෙවුලිය පිය නත භුජංග සසංග වීමත් හර පුලුලුර මඩලෙහි වෙන නැත Sura
වන රුසි තරංග පැරකුම් භුජ රජදින පර රාජවේශ්‍යා භුජංග මනුදම් සුරකිමින් මෙරට සදහම් පතුරමින් තුංග ගුණදම් වඩවමින් මෙරට බුදුදම් නමදිමින් සංග සුරකුම් කරවමින් මෙරට පලසෙන් සදවමින් අංග දියසෙන් විලසින් හෙළපත් වුණි පැරකුම් රජ භුජංග දියසෙන් විලසින් හෙළපත් වුණි පැරකුම් රජ භුජංග දියසෙන් විලසින් හෙළපත් වුණි පැරකුම් රජ භුජංග දියසෙන් කුමරුවන්ගේ තවත් එක් අත්බවයක් වන තොටගමුවේ සිරි රහල් මාහිමිපාණන් වහන්සේ සිය පෙර මහ පෙරකුම් අත්බවය වැනූ අයුරු සම්පාදනය කරන්නේ හෙළදීපයේ අසිරිමත් දියසෙන් උදාවට කාර්ය සාධන හෙළබුදුමග ලක්ජනසෙත නිර්මාතු ගුප්ත විද්‍යා ශාස්ත්‍ර ධර්ම සත්‍ය ගවේෂී රෝසන් පළඟ සිංහයන්ය කතීම බුද්ධිය මෙහෙයවා හඩගැන් වූවේ අනුර දිසානායකයන්ය